අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවෙ කොයි ආකාරයටද කියලා බුදුරජාණන් වහන්සේ විමසල බැලුව. සංඝයාට දැනුන් නොදී නම් පිරිනිවන් පානක සුදුසු නෑ කියල්. එහෙම බලලා බුදුරජාණන් වහන්සේ චන්ද චිත්ත විරිය වීමන්සාකෙන ඉරදිපාද බලෙන් අධිෂ්ඨානයක් කරගත්තා. උන්වහන්සේගේ රෝග පීඩා යටපත් වෙන්න ආයු සංස්කාර අධිෂ්ඨාන කරා. එහෙම අධිෂ්ඨාන කරනවා සමගම රෝගේ යටපත් වෙලා සූපත් භාවයට පත් වනා කියන. එතකොට බලන්න අපිට පේනවා බුදුරජාණන් වහන්සේට එවැනි මාරාන්තික බඩය අමාරුවක් පැළඳිච්ච අවස්ථාවක් තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරන්ට දේශනා කරන මේක සඳහන් වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් කියන. දිරාගිය කරත්තයක් වගේ කියන. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් තමයි කෙන පාරේ පිළිසකර කරලා අරගෙනයන්. ඒ වගේ තමයි කෙන තථාගතයන්